ඔන්න චූටි දුවේ පුතේ අද අපි කියන්න යන්නේ රූකඩ පැංචෙක් ගැන ලස්සන කතාවක්. ඈත පිටේ ඉසර පුංචි ලස්සන ගමක් තිබ්බා. ඔය ගමේ හිටියා ධර්මසේන මාමා කියලා දක්ෂ වඩු වැඩ කරන මාමා කෙනෙක්. ගමේ හැමෝගෙම ලී කැටයම් කළේ මේ මාමා තමයි. ඒ කැටයම් හරීම ලස්සනයි. ඒත් ඔහු හිටියේ හරීම තනිකමින්. දවසක් ධර්මසේන මාමා තීරණය කළා තමන්ගේ තනිකම නැති කරගන්න ලීයෙන් ලස්සන පුංචි දරුවෙක්ගේ රූකඩයක් හදන්න. ඉතින් ඔහු එයාගේ දක්ෂතාවය යොදලා රූපයෙන් ලස්සන සිනාසෙන මුහුණක් ඇති දඟකාර පුංචි කොළු ගැටයෙක්ගේ රූකඩයක් කැටයම් කළා. ඔහු ඒ රූකඩේට පොඩි රාජා කියලා නම තිබ්බා. ධර්මසේන මාමා පොඩි රාජාට සැලකුවේ තමන්ගේම දරුවෙක් වගේ. උදේට පුටුවක වාඩි කරවලා කතා කළා. රෑට කතන්දරත් කියලා දුන්නා. පොඩි රාජාට හුඟක් ආදරය කළා. එක දවසක් හඳ පායන රාත්‍රියක වඩු වැඩපොලේ සිවිලි මාස්සෙන් ආපු සඳ එළිය පොඩි රාජාගේ හිස මතට වැටුණා. ධර්මසේන මාමගේ පිරිසිදු නිර්ව්‍යාජ ආදරේ දැකපු ඒ මැජික් එළිය රූකඩේට පණ ලබා දුන්නා. තාත්තේ මට බඩගිනි. පහුවෙනද උදේ ධර්මසේන මාමා ඇහැරෙද්දි වඩු වැඩපොළ ඇතුලෙන් ඇහුණුවේ හඬට මාමා පුදුම වුණා. බලනකොට පුටුවේ වාඩි වෙලා හිටිය පොඩි රාජා ඇත්තම පුංචි දරුවෙක් වෙලා. පොඩි රාජාගේ ලී ඇඟ වෙනුවට මෘදු සමක් ලැබිලා. ධර්මසේන මාමා සතුටින් ඇඬුවා. පොඩි රාජාත් දැන් ගමේ දරුවන් සමග සෙල්ලම් කරන ඇත්තම දරුවෙක්. ඔහු හරිම දඟකාරයි. හැබැයි පොඩි රාජා ළඟ පුංචි රහසක් තිබ්බා. ඔහු ඇත්තටම පණ ලැබූ රූකඩයක්. ඒ රහස කිසිම කෙනෙකුට කියන්න එයා බය වුණා. සමහර වෙලාවට පොඩි රාජා ඉක්මනින්ම බය වුණා. සමහර වෙලාවට එයාට හයියෙන් hina වෙන්න අමතක වුණා. අනිත් දරුවෝ ඒ නිසා පොඩි රාජාට සමච්චල් කරන්න පටන් ගත්තා. බලන්න මේ පොඩි රාජා hina වෙන්නවත් දන්නේ නැහැ. රූකඩයක් වගේනේ. පොඩි රාජා ලැජ්ජාවෙන් ඔළුව පහත් කරගත්තා. ධර්මසේන මාමා ඒ බව දැකලා පොඩි රාජා ළඟට ගිහින් පොඩි රාජාව තුරුල් කරගත්තා. කමක් නෑ පුතේ. ඔයා මේ ලෝකේ ඉන්න හොඳම පුතා. ඔයා ලීයෙන් හැදුනත් ඇට මස් වලින් හැදුනත් මට කමක් නැහැ. මගේ ආදරේ හැමදාම ඔයාට තියෙනවා. ධර්මසේන මාමා පොඩි රාජාට කිව්වා. තාත්තගේ පිරිසිදු ආදරේ දැනුණු ගමන් පොඩි රාජාගේ ඇස් වලින් ඇත්තම කඳුළු ගලාගෙන ආවා. ඒ කඳුළු සමගම පොඩි රාජාගේ අතේ තිබුණු ලීයෙන් හැදුන වගේ පුංචි සලකුණ අතුරුදහන් වුණා. ඔහු සම්පූර්ණයෙන්ම ඇත්තම දරුවෙක් බවට පත් වුණා. ඉතින් මේ රූකඩ ඇත්ත දරුවෙක් බවට පත් උනේ කොන්දේසි විරහිත ආදරය නිසාමයි. ධර්මසේන මාමා තේරුම් ගත්තා ලීයෙන් හදපු රූකඩයට පණ දුන්නේ මැජික් එළිය නෙවෙයි තමන්ගේ ආදරය බව. ඉතින් ඊට පස්සේ පොඩි රාජයි ධර්මසේන මාමයි සතුටින් ජීවත් වුණා. ඉතින් චූටි දුවේ පුතේ අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි හැබැයි ආදරය කියන්නේ ඕනම දෙයකට පණ දෙන්න පුළුවන් ලෝකේ තියෙන ලොකුම මැජික් එක කියලා.